මකුලුවින කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඉන්ටි ඉදුරු දුගමය මහතා අපි ගෞරවයෙන් කැඳවාගෙන සූදානම් වන්නේ. ඒ වගේම අතිනි මේ අවස්ථාවට වැඩම කර සිටිනවා අකුණුගොඩ පැලැස්ස විලක් කොපිස් රජමහා විහාරයේ විහාරාධිපති ඒ වගේම වරියදර්ශී සදුන් විහාර ස්ථානයේ විහාරගමේ විහාරාධිපති ඒ වගේම පාර්ලිමාන්තයේ හත්පත් ප්‍රතිපදාදී උපපිරම් සංඝනායක ඊටම ගෞරවයෙන් නමස්කාර පුරවි මේ අවස්ථාවේදී පිළිගන්නවා අත්මේන පඤ්ඤාසාර අපගේ නායක සාධුවාසේ ඒ වගේම කඩවාගෙන සූදානම් මරසී දරුකුම් මාවත මහාවිද්‍යාලයේ විද්‍යා අංශි ආචාර්ය ඒ වගේම විවෘත අධ්‍යාපනයේ අධිපති බුද්ධි ගුරු මහත්මයා පිටකඩවාගෙන සූදානම් ඒ වගේම ගෞරව මහත්මයා ඒ අපූර්ව කෝරකට වගේ පෙරල පීඨිකාව වෙත කඩවාගෙන සූදානම් ප්‍රධාන පීඨිකාව වෙත නැගෙනටයි විද්‍යාලීය දරුදරියන්ගේ පියාගත්තේ සූරවත කණ්ඩායම සූදානම්.
මේ විද්‍යාලයේ ඉතිහාසගත වූ ප්‍රතිභා ජීවිතේ තමන් දිනන තැන තමන්ගේ කඩයිමක් ඉතා හොඳින් ඡය ගන්න දුව දරුවන් කැපවීමෙන් මේ විදිහට ඉගෙනම ලබාගෙන තියෙනවා.
සහිත පන්සිල් සමාදන් වීම සඳහා අසුන් වලින් නැගිට සාදුකාරයක් දී নমස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. අපේ වල්පල ප්‍රදේශයේ අපේ දායක නිවසක සම්භාවනීය දායක නිවසක සමාජිකාවක් කුඩා කාලේ ඉඳලම අපි දන්නවා. ඉතින් එතුමිය මේ විද්‍යාලයේ විතරක් නෙමෙයි කලින් සේවය කළ කනක් ආදර්ශ විද්‍යාලයේ පවා තාමත්ම දක්ෂ ගුරුතුමියක් විදිහටත් මේ පාසලට ඇවිල්ලා විදුහල්පතිනිය වශයෙන් වැඩ බාරගෙන ආචාර්ය මණ්ඩලය සමග කටයුතු කරනවා. ඉතා හොඳින් හොඳ ආචාර්ය මණ්ඩලයක් ලැබිලා ඉන්නවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ආසන්න පාසලේ විදුහල්පති හාමුදුරුවෝ වශයෙන් මම සතුටු වෙනවා. ඒ වගේම මේ වර්ෂය තුල විද්‍යාල දෙක එකතු වෙලා ගල්වල කනිෂ්ඨ විද්‍යාලයත් මකුළුවල එහෙන කනිෂ්ඨ විද්‍යාලයත් එකතු වෙලා මේ භූමියේදීම වටිනා ක්‍රීඩා උත්සවයක් ප්‍රාථමික ක්‍රීඩා උළෙලක් එහෙම පැවැත්වුවා වැඩසටහනක්. ඉතින් එයත් අපි අගයමින් මේ වැඩසටහන තුලින් අපේ පාසල් දෙකේම දරුවන්ට අවස්ථාව ලැබුණා. සහතික දිනාගෙන දරුවන්ගේ හැකියා ඔප්නම්ව ගන්න. ඉතින් මේ වැඩසටහන පිළිබඳවත් ප්‍රදේශයේ පාසලක හාමුදුරුවෝ විදුහල්පති හාමුදුරුවෝ වශයෙන්වත් ප්‍රදේශයේ මහා සංඝරත්නයේ වශයෙන්වත් අපගේ බලවත් වූ ප්‍රසාදයේ ආශිර්වාදය ලබා දෙමින් මේ දරුවන්ගේ අනාගතය ශිෂ්‍යත්වයේ සමතුන්ගේ කඩයිම සමතුන්ගේ ඒ වගේම සහතිකලාභී මට්ටමේ ශිෂ්‍යත්වයේ ලකුණු ඉහළින් ලබාගත් සියලු දරුවන්ගේ අනාගතයේ දීප්තිමත් වේවා සරු වේවා යහපත් වේවා රට දැය සමයට සේවයක් කරන්න පුළුවන් හොඳ දැනුමෙන් ගුණයෙන් පිරිපුන් දරු පිරිසක් බවට ඒ දරුවන්ටත් මේ පාසල ඉගෙනම ලබන සියලු දරුවන්ටත් ඒ ශක්තිය ලැබෙන්නත් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ඒ සේවාව හොඳින් ශක්තිමත්ව කරගෙන යාමටත් සියලු ශක්තිය ලැබේවා කියලා ආශංසනය කරමින් මගේ කෙටි අනුශාසනාව නිමා කරනවා. 11ට මහරජ සතර ඇවිදි පිරිතැන් ඉසිති පුතුනේ පුවක් මල්කිනෙත්තේ සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිතැන් ඉසිති පුතුනේ පුවක් මල්කිනෙත්තේ මහරජ සතර අතින් ඇවිදි පිරිතැන් ඉසිති පුතුනේ පුවක් මල්කිනෙත්තේ සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිතැන් ඉසිති පුතුනේ පුවක් මල්කිනෙත්තේ
පුකුරට කලාව උනේ පුත්වල නෙලාගෙන ඇඟිලි පුකුරට අප්සරාගයන් වලාහක දෙවින් ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරුමුනි විහාරය ළඟ අන්න ඉන්නවා ඉසුරුමුනි විහාරය ළඟ අන්න ඉන්නවා සතර වරම් දෙව් මහරජ සතර අතින් පිරිතන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිතන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් දෙනාගෙන් දරුවන් 4 දෙනෙක් මෙම කඩයිම සමත් වෙලා අකුරැස්ස කලාපයේ වැලිපිටිය කොට්ටාසේ දෙවනි ස්ථානය හිමි කර ගන්නට මාර මකුළුවල හේන කනිෂ්ඨ විද්‍යාලයේ දුවා දරුවන්ට හැකි වුණා. ඔබේ පාසලේ නම රන් අකුරින් ලියන්නට දරුවන් 4 දෙනෙකුට පුළුවන් වුණා. මෙම ආඩම්බරීය සුවිශේෂී අවස්ථාවට මාගේ ආරාධනාව පිළි අරගෙන අකුරැස්ස කලාප කාර්යාලයේ ප්‍රාථමික විෂය අධ්‍යක්ෂක තුමිය ප්‍රධාන වශයෙන්ම මුල් කොටම ඉතාමත් ගෞරවයෙන් මෙම උත්සව සභාවට පිළිගනු ලබනවා. ඒ වගේම මෙම විද්‍යාලයේ මෙම දරුවන්ට මුල් අඩිතාලම දාන්න හිටපු නියමයන්
අපගේ හිටපු විදුහල්පතිතුමා ඉඳුරුවන මෙයා මම ඉතාමත් ගෞරවයෙන් මෙම උත්සව සභාවට පිළිගනු ලබනවා විද්‍යාලය වෙනුවෙන්. ඒ වගේම කනන්කේ මාර සිරිපැරකුම්බා විද්‍යාලයේ ආචාර්ය බුද්ධි මහතා, ඒ වගේම බිවෝරා අධිපති අපිත් එක්ක බොහොම හිතවත්ව කටයුතු කරන ඒ මහත්මයා මම ඉතාමත් ගෞරවයෙන් මේ උත්සව සභාවට පිළිගනු ලබනවා. ඒ වගේම පෙරේටියන විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා අප සහෝදරයෙක් වගේ අපත් සමග බොහෝ වෙලාවට කටයුතු කරන්නේ සරුත් මා ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම තේ ශක්තියේ සමිතියේ සභාපතිතුමා නිරන්තරයෙන් උදව් කරන, ඒ වගේම මහින්ද මහත්මයා, රොනෙල් මහත්මයා, මාගේ කාර්ය මණ්ඩලයේ පහුගිය කාලේ මෙම ස්ථාන මාරු ලැබ ගිය චන්දිමා මහත්මිය, ඒ වගේම මගේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා, ඒ වගේම මගේ ආදරණීය දූ පුතුන්, මගේ ආදරණීය පාසලේ සියලුම දෙමාපියන් මම මෙම උත්සව සභාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දින මෙවැනි උත්සවයක් පැවැත්වීමේ ප්‍රධානම අරමුණ මම මුලින් සනිටුවන් කළා. අපේ ආදරණීය දරුවන් 2022 වර්ෂයේ මෙම විද්‍යාලයේ ආදරණීය දරුවෙක් ශිෂ්‍යත්ව කඩයිම සමත් වූාට පසු මෙම ඓතිහාසික අවස්ථාව උදා කර ගන්නට මෙවර 2025 වර්ෂයේ අපගේ ආදරණීය දූ පුතුන්ට පුළුවන් වුණා. ඔබේ පාසලට අභිමානයක්. ඔබ තමයි මේ ජයග්‍රහණය අරගෙන දුන්නේ. ගුරුවරු විදියට ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා මේ සඳහා මඟ පෙන්වීම කරා. මම හිතන්නේ මේ කටයුත්තට 2020 නායකත්වය දෙමින් මෙම දරුවන් එක ශ්‍රේණියට බාර ගැනීමේ කටයුත්ත සිදු කළ විශ්‍රාමික විදුහල්පතිතුමා මේ වේදිකාවේ ඉන්නවා. මම හිතන්නේ මුල් අඩිතාලම සදාලා ගියා. අවසානයේ වහල ගහන අවස්ථාවට හරි මේ විද්‍යාලයේ විදුහල්පති විදියට මට සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන මා විශේෂයෙන් සතුටු වෙනවා. මොකද මම පහ ශ්‍රේණියේ වසර ගාණක් වැඩ කළත් දරුවන් සමත් කළත් මට මේ අභිමානී අවස්ථාව තමයි මගේ ජීවිතයේ රන් අකුරින් ලියවෙන්නේ. මම ගොඩාක් සතුටු වෙනවා. මොකද අපේ පන්ති වලින් ඊට වඩා දරුවන් පාසල ගියත් මේ පාසල ඉතිහාසයට එක් කළා. මම හිතන්නේ ගෞරවය මේ දරුවන් 2020 මේ පාසලට පැමිණි දා සිට මේ වෙනතෙක් අකුරකින් හෝ උදව් කළ, උපදේශයක් ලබා දීමෙන් උදව් කළ ආදරණීය ගුරු මෑණිවරු සියලුම දෙනාට ඒ දරුවන්ගේ මේ ප්‍රණාමය හිමි විය යුතුය. ඒ වගේම මෙතෙක් හිටපු සේවක මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පාසලේ දෙමව්පියන්ටත් ඒ ගෞරවය හිමි විය යුතුය. ඒ වගේම මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා මේ ආදරණීය දූ පුතුන්ට එක දෙක අකුරු කළේ අපේ රසිකා ගුරු මහත්මියයි. මුල්ම ගුරුවරිය මේ දරුවන්ගේ එක දෙක පළවෙනි ප්‍රධාන අවධිය මුල කරලා දෙවන ප්‍රධාන අවධියට ආර්.එල්.පී.කේ නිසංසලා ගුරු මහත්මියට තුන ශ්‍රේණියේදී මේ දරුවන් බාර දෙනවා. තුන ශ්‍රේණියත් එතුමිය හතර ශ්‍රේණියක් කළා දෙවන ප්‍රධාන අවධිය නිම කරලා ප්‍රාථමික අංශයේ වැදගත්ම අවධිය දෙවන ප්‍රධාන අවධියටත් එතුමිය යනවා. වසර 3ක් මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දී ගුරුවරු දෙන්නෙක් අතින් මේ දරුවන් කඩේම ජය ගන්නවා. හැබැයි අපේ ආදරණීය අනිත් සහෝදර ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු බවතුන් හවස පන්ති කරලා කාලසටහනක් බෙදලා දීලා ඒ කාර්යය කළා. මේ දරුවන්ට උදේ කරන්න පුළුවන් දේවල් අපි කරා පාසල තුල. නිතර දරුවන් අපෙන් දැනුම් අහන්නේ නැති, ගුටි කන්නේ නැති. නමුත් ඒ දරුවන් කඩේම ජය ගත්තාට ඒ දරුවෝ අමනාපයක් ඇති කරගත්තේ නැහැ. මේ අපිට කරන්නේ අපේ හොඳට. ඒ නිසා ආදරණීය දෙමව්පියන් බොහෝ සතුටු වුණා මේ දේත් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම මම මගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතුන් සියලුම දෙනාටත් මේ වෙනකන් ඒ දරුවන්ගේ කාර්යයට උරදීපු අයත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ නිසා මේ අවස්ථාවේ ඒ දරුවන් නැගෙීම සඳහා මේ විදියට අපි ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතුන් සමග ඒ වගේම අකුරැස් අධ්‍යාපන කලාප කාර්යාලය, වැලිපිටිය අධ්‍යාපන කලාප කාර්යාලය සමග සාකච්ඡා කරලා මේ තීරණය ගත්ත. නමුත් කලාප අධ්‍යක්ෂකතුමත් මේ අවස්ථාවේ මම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඊයේ වෙනතුරු එතුමා මේ උත්සවයට සම්බන්ධ වෙන්න හිටියා. මොකද එතුමාටත් විශේෂ අවස්ථාවක් වුණා මේ විද්‍යාලයේ අකුරැස්ස කලාපයේම විදුහල්පති රැස්වීම තුල කතා බහට ලක් වුණු පාසල් දෙකයි. මම හිතන්නේ අපේ පැනෑටියන විද්‍යාලයේ විදුහල්පතිතුමා ඉන්නවා සාක්ෂි දරනවා ඇති.
ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ළමයි 122ක් සමත් වෙලා විදුහල්පතිතුමාට ඒ ප්‍රශංසාව විදුහල්පති රැස්වීම තුල ප්‍රකාශ කළා. ඊළඟට අපේ කලාප අධ්‍යක්ෂකතුමාගේ කතාවට ලක්ුණේ මාර මකුළුවල එන කනිෂ්ඨ විද්‍යාලය. ඒ විද්‍යාලයේ ඉතිහාසගත ප්‍රතිඵල එතනදී මතක් කරා. ඒ ගෞරවය මට නෙමෙයි මගේ මේ ආදරණීය දරුවන්ටයි මම පිරිනමන්නේ. ඒ දරුවන් තමයි මේ පාසලට මගේ නමට ඒ ගෞරවය අරගෙන දුන්නට ඒක මම දරුවන්ට බාර කරනවා. ඒ නිසා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට අද දින විශේෂ සම්බන්ධීකරණ කමිටුවකට රැස්වීමකට යන්න තියෙන නිසා එතුමා කලාප කාර්යාලය නියෝජනය කරමින් අපිට ප්‍රාථමික අධ්‍යක්ෂකතුමිය මේ අවස්ථාවට යොමු කරලා තියෙනවා. ඒ වගේම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාත් මේ අවස්ථාවේ ගයන්ත වන්නිගේ මහතා මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. එතුමාත් අද කාර්යබහුල රැස්වීමකට සම්බන්ධ වෙන නිසා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි බව මට දැනුම් දුන්නා. එහෙමනම් අපි අපේ ආදරණීය දරුවන් වෙනුවෙන් මේ අවස්ථාවට සහභාගී වුණු සියලුම දෙනා නැවතත් පිළිගනිමින් ආදරණීය දරුවන් කඩේම සමත් වූ දරුවන් පමණක් නොව ඒ පසුපස හඹාගිය ආසන්නයට සියලු දරුවන් ඒ කියන්නේ දරුවන් 12 දෙනාම අද මේ වේදිකාව තුල ඇගයීමට ලක් වෙනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් අපි පදක්කම් සහ ත්‍යාග සූදානම් කර තිබෙනවා. ස්තුතියේදී මම ඒ පිළිබඳ වැඩිදුර සවිතුහන් කරනවා. අපගේ ප්‍රාථමික අධ්‍යක්ෂකතුමියත් අද ඉතා ඉක්මනින් මෙතනින් බැහැර කළ යුතු වෙනවා. රාජකාරී බොහෝමයක් තියෙද්දි මේ ස්ථානයට පැමිණියේ. ඒ නිසා ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමට අපගේ මගේ ශිෂ්‍ය සතුටුවට ඇත්තටම ගම් ප්‍රදේශයේ උගන්වපු දරුවෙක් අද වේදිකාවේ මේ විදියට නිවේදන කටයුතු කරන්නේ. ඒ නිසා මම රෝහණ මහත්මයාට මගේ ආදරණීය පුතණුවන්ට බාර දෙනවා වේදිකාව. සියලු දෙනාටම ස්තුතියි. තාලයට ඉතා සතුටුදායක දවසක්. පහ ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවෝ 12 දෙනෙක් අතරින් 4 දෙනෙක් ශිෂ්‍යත්ව කඩයිම සමත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ සතුටුදායක අවස්ථාව සමරන්න අද දිනේ මේ සංවිධානය කරපු උත්සවයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා සහභාගී වීමට හිටියත් එතුමාට යෙදුණු හදිසි රාජකාරී කටයුත්තක් නිසාවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න හැකි වුණේ නැහැ. ඉතින් එතුමා නියෝජනය කරමින් තමයි මම මේ අවස්ථාවට සහභාගී වුණේ. ඉතින් කාලයකට පස්සේ මකුළුවල හේන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෝ ශිෂ්‍යත්වයේ සමත් වෙලා තියෙනවා. දරුවෝ 12 දෙනෙක් අතරින් 4 දෙනෙක් සමත් වෙලා 33%ක ප්‍රතිශතයක් පෙන්වලා තියෙනවා. ඉතින් මේ වර්ෂයේ කලාප අකුරැස්ස කලාපයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉහළ නම් වන්නත් මේ මකුළුවල හේන කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් සමත් වීම දායකත්වයක් දක්වලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි මේ පිළිබඳව. ඉතින් ශිෂ්‍යත්ව විභාගයේ සමත් දරුවන්ට ඔවුන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා. ඒ වගේම කඩේම සමත් වෙන්න බැරුණු දරුවොත් මෙතන ඇති. ඉතින් මේ දරුවෝ සියලු දෙනාටම කියන්න තියෙන්නේ ඔබට ඊළඟට මුහුණ දෙන්න තියෙනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ කියන විභාග. මේ විභාග තමයි ඔබගේ ජීවිතයේ තීරණාත්මක විභාග වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබට උත්සාහය තියෙනවා නම් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වුණත් නොවුණත් ඔබගේ උත්සාහය සහ කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ මේ ඉදිරියේ එන විභාග සමත් වෙන්න. ඉතින් අනාගතය සාර්ථක කරගන්න හැකි වේවා කියලා දරුවන්ට සුබ පතනවා. ඒ වගේම 4 ශ්‍රේණියේ ඉන්න ඊළඟට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න ඉන්න දුව පුතාලාත් අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඔයාලගේ සහෝදර සහෝදරියෝ පාසලට ආඩම්බරයක් ගෙනල්ලා දීලා තියෙනවා. ඉතින් මේ වගේම ඔබත් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා පාසලට ආඩම්බරයක් ගෙන දෙන්න කටයුතු කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් දෙමව්පියන්ට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ඔබ බොහෝ විට ප්‍රාථමික අංශයේ අධ්‍යාපනයේ අවසන් වනතුරු දරුවෝ ගැන දරුවෝ ළඟින් ඉඳගෙන හොයා බලනවා. ඉගෙන ගන්න මොනවද කරන්න කියලා හොයලා බලනවා. ඉතින් ඒ හොයලා බලන එක ළමයි 6 වසරට ගියාට පස්සේ බොහෝ විට අපි දකින්නේ නැහැ. ඉතින් සමාජයේ අද පවතින වාතාවරණය අනුව දරුවෝ නොමග යන්න තියෙන අවස්ථා බොහෝ වැඩි. ඉතින් ඒ නිසා 5 වසරෙන් පස්සේ දරුවෝ ගැන හොයන්නේ නැතුව ඉන්න එපා. දරුවෝ ගැන තවදුරටත් හොයන්න ඕන් කරන්නේ මොනවද කියලා හොයන්න දරුවන්ට මඟ පෙන්වන්න.
ඒක ඔබේ වගකීමක් කියලා කියන්න කැමතියි. ඉතින් මේ පහවසේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන කතා කරද්දී පාසලේ විදුහල්පතිතුමිය ඒ වගේම ගුරු මණ්ඩලය ගැන අපිට අමතක කරන්න බෑ. ඉතින් විදුහල්පතිතුමියගේ නිවැරදි මඟ පෙන්වීම සහ ගුරු භවතුන්ගේ කැපවීම නිසා තමයි මේ වගේ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපේ ගුරුවරු බොහෝ වෙලාවට තමන්ගේ දරුවෝ ගැනත් හිතන්නේ නැතුව තමයි පාසලේ ඉන්න දරුවෝ ගැන සොයා බලමින් හොඳ ප්‍රතිඵලයකට යන්න කටයුතු කරන්නේ. ඉතින් මේ අවස්ථාවේ විදුහල්පතිතුමිය ඇතුළු මේ පාසලේ දැනට සේවය කරන ඒ වගේම සේවය කරලා ස්ථාන මාරු කියපු සියලුම ගුරු භවතුන්ගේ සේවය මම ඉතා අගය කරනවා මේ අවස්ථාවේදී. ඉතින් පාසලක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් අපිට ප්‍රජාවගේ සහයෝගය නැතුවම බෑ. ඉතින් කලාප කාර්යාලයට පමණක් පාසලකට අවශ්‍ය සම්පත් දෙන්න පුළුවන් කමක් නැහැ, සහයෝගය දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් දෙමව්පියෝ ඒ වගේම අවට ජනතාව ඒ වගේම පරිත්‍යාගශීලීන් සහ පාසලවට ආයතනවල නිලධාරීන් එකතු වෙලා පාසලේ පැවැත්වෙන උත්සවවලට ඒ වගේම පාසලේ විවිධ කටයුතු වලදී සහයෝගය දෙමින් කටයුතු කරනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වටින දෙයක්. ඉතින් ඒ ප්‍රජාව වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා පාසලට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන්. 10 දෙමාපියන්ට අපි ආරාධනා කරනවා මේ දරුවා සමග වේදිකාවට ගොඩ වෙන්නට. ඊළඟට අපි ඊටම ගෞරවණීය ආරාධනා කරනවා ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 142ක් ලබා ගනිමින් මෙම පාසලට කීර්තියක් ලබා දුන්නු PD තනිදු දශමික පුතුණුවන් ඊටම ගෞරවණීය අපි ආරාධනා කරනවා. ඊළඟට අපි ආරාධනා කරනවා ලකුණු 140ක් ලබා ගනිමින් මේ කඩේම තරණය කළ HA අමෝද්‍ය නිර්මාණී අධිනි දීනියන්ට අපි වේදිකාවට ආරාධනා කරනවා. ඊළඟට අපි ආරාධනා කරනවා මේ කඩේම ඡායාග්‍රාහීව අවසන් කළ ලකුණු 140ක් ලබාගත් WM සිතේව් සනුමිත පුතුණුවන්ට ඉතාම ගෞරවණීය ආරාධනා කරනවා මේ පදක්කම් පැනවීමේ කාර්ය සඳහා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා පදක්කම් පැනවීමේ කාර්ය සඳහා අපිත් එක්ක සහ සම්බන්ධ වුණු අකුරස් අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය MHNS මధుරංග මහත්මියට අපි ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම ආදරණීය දරුදරියන්ට ප්‍රථමයෙන්ම යලිත් ලකුණු 145ක් ලබාගත් LD දිමුතු සඳකන් පුතුණුවන්ට ඉතාම ගෞරවීය ආරාධනා කරනවා මේ පදක්කම් ලබා ගැනීමේ කාර්ය සඳහා. ඊළඟට ගෞරවීය ආරාධනා කරනවා ලකුණු 142ක් ලබා මේ කඩේම තරණය කළ ආදරණීය පුතුණුවන්ට PD හනිදු පශ්මික පුතුණුවන්ට ඉතාම ගෞරවීය ආරාධනා කරනවා.
ඊළඟට ආරාධනා කරනවා ලකුණු 140ක් ලබා ගැනීම මේ කඩේම තරණය කළ එච්.ඒ. අමෝද්‍ය නිර්මාණී දියණියන් ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඒ වගේම ලකුණු 140ක් ලබා මේ කඩේම පසුකල WM සිතේ සඳුවිත පුතුණුවන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පදක් ලබා ගැනීමේ කාර්යය සඳහා. ලකුණු 140ක් ලබාගත් WM සිතූ සඳුවිත පුතුණුවන්ට අපි ආරාධනා කරනවා මේ පදක් ලබා ගැනීමේ කාර්යය සඳහා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා පදක්කම් ප්‍රදානය කිරීම සඳහා අපිත් සමග එකතු වුණු ශ්‍රී බල්ගොම්බ මහාවිද්‍යාලයේ විද්‍යාචාර්ය ඒ වගේම හිමදුව පියවර අධ්‍යාපන ආයතනයේ අපේ ප්‍රවීණ දේශකතුමන් බුද්ධි ඉදිරිසිංහ මැතිතුමාට බුද්ධිසල්ට ඉතාම ගෞරවයෙන් යුතුව අපි ස්තුතිවන්ත වෙනවා මේ මොහොත අපි සමග එකතු වීම සම්බන්ධයෙන්. මේලකට අපි ආරාධනා කරනවා විශ්වාමික අපේ විදුහල්පතිතුමාටින් ත්‍යාග ලබා ගන්නට ලකුණු 142ක් ලබාගත් PD හනිදු ටස්මික පුතුණුවන්ට ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ත්‍යාග ප්‍රදානය සමග එකතු වුණු මකුළුහේන කනිෂ්ඨ විද්‍යාලයේ හිටපු විදුහල්පති විශ්වාමික HT ඉදෝදනෝ මහතාට ඉතාම ගෞරවයෙන් යුතුව අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඉතිරි ත්‍යාග සුළු මොහොතකින් ලබා ඒ වගේම අද දින පහසුවෙනි සිස්සත් විභාගයේ සමත් වෙලා මේ උත්සව සභාවට ආරාධනය කිරීම පිළිබඳ මම ප්‍රථමයෙන්ම විදුහල්පතිතුමා ඇතුළු මාගේ හිටපු ආචාර්ය මණ්ඩල මගේ පළමු ස්තුතිය පුද කරනවා. ඒ වගේම මට පාසලට එදා වගේම සත්‍යයක් වෙන දයාබර දෙමාපියනි දයාබර දර්දරියනි සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම මම මීට අවුරුදු දෙකකට ආසන්න කාලයේදී විශ්‍රාම ගියත් මට ඇත්තටම සතුටක් දැනෙනවා. මගේ අර අපේ විදුහල්පතිතුමා කිව්වා වගේ මූලික අඩිතාලම තිබුණේ මම විදුහල්පති වෙලා ඉන්න කාලේ. ඉතින් එම කාලයේදී තමයි හොඳ ආචාර්ය මණ්ඩලයක් මට හිටියා. මගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් ඉතා ක්‍රියාශීලීව කාර්යක්ෂම වැඩ කටයුතු කරා. ඒකේ දිනේ අද දිනේ ප්‍රතිඵලය තමයි මේ හැම දිනම මුක්ති විඳින්නේ. මට මතකයි මගේ ආචාර්ය මණ්ඩලයේ හිටියා රසිකමිස් තමයි මම පාසලේ විදුහල්පති වෙලා ඉන්න කාලේ මේ විද්‍යාලයේ 2018 වර්ෂයේ මේ විද්‍යාලයට පත්වීම ලබාගෙන ආවේ. ඉතින් එතුමිය ඊටම කාර්යශූර ගුරුවක් බව දැන අඳුනගත්තා. එතුමියගේ පාඩම් අධීක්ෂණයේදී මම නිවැරදිව තෝරාගත්තා. හින්දා ඊටම දක්ෂ ගුරුවරයෙක් කියලා. ඒ ගුරුවරිය යොදාගෙන තමයි මම අනිත් ගුරුවරුන්ට පාඩම් අධීක්ෂණය සිදු කරේ. එතුමියගේ හොඳ මඟ පෙන්වීමක් තිබුණා. හොඳ නායකත්වයක් තිබුණා. ඉදිරිපත් වීමේ හැකියාව තිබුණා. ඉතින් ඒ හැමදේම කැපවීමෙන් කරපු නිසා මම පළමු ප්‍රධාන අවධිය එතුමියට බාර දුන්නා. ඉතින් එතුමිය සියලුම ක්‍රියාකාරකම් සමගින් නිසි පුහුණුව ලැබලා සියලුම ක්‍රියාකාරකම් සමගින් දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දුන්නා. ඇත්තටම 100% විතර ඒ නිපුණතාවලට ඒ දරුවන් ළඟා කරා. ඒ තක්සේරු කිරීම කරන එක නිවැරදිව කරලා ඒ දරුවන් නිසිමකට ලබා ගත්තා. ඒකේ ආරම්භයේ ප්‍රතිඵලයක් තමයි අද දිනේ අපි කවුරුත් භුක්ති විඳින්නේ. ඒ වගේම තමයි දෙවන ප්‍රධාන අවධිය අපේ නිසංසලාම කරේ. ඒ දෙවන ප්‍රධාන අවධිය හිටියේ 3-4 සීන් සඳහා. එතුමියත් මම ඉන්න කාලේ තමයි මේ පාසලට පැමිණියේ. ඉතින් එතුමියගේ මම පාඩම් අධීක්ෂණය කරන වෙලාවේ යම් අඩුපාඩුකම් දැනගත්තා. එතුමියට මගේ මඟ පෙන්වීම යටතේ නිවැරදි ඒ අඩුපාඩුකම් නිවැරදිව සකස් කරගත්තා. ඊට පස්සේ හොඳම ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරා. ඉතින් මට ඇත්තටම සතුටුයි දෙවන ප්‍රධාන අවධියේ 3-4 විතරයි දෙන්නේ ඒ ගුරුවරයෙක් උගන්වන්න.
නමුත් කලාපකාරී උපදෙස් නොතකා මම තුන්වන ප්‍රධාන අවධියත් එම ගුරුවරුන්ටම ලබා දීමට කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය අවුරුද්දවල ශිෂ්‍යත්ව විභාගය සමත් කරගන්න හැකි වුණා. මේ සැරේ ඉතින් සුවිශේෂී මම හිතන්නේ මකුළුවේන කනිෂ්ඨ විද්‍යාලයේ ඉතිහාසගත වාර්තාවක් තබලා තියෙනවා විදුහල්පතිතුමගේ නායකත්වයේ යටතේ ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ දයාබර දෙමාපියන්ගේ කැපවීම. මොකද මම දැනගත්තා එක සමහර අවුරුදුවල ළමයි පාසලට ඇතුළත් කරාට පස්සේ ඒ දෙමාපියෝ ළමයි ගැන හොයන ප්‍රමාණය කැපවෙන ප්‍රමාණය බොහොම අඩු ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒ එක ශ්‍රේණියේදීම ආරම්භ කරන දිනේදීම දෙමාපියන්ගේ කැපවීම ඒක රාශි බව එකමුතුකම මට සෑහෙන වටිනකමක් දැනුණා. ඉතින් මං හිතාගත්තා මේ දරුවෝ නිසි මගට ගනී කියලා. අපේ උපදෙස් පිළිපදගෙන ඒ දෙමාපියන් ඇත්තටම මං අනිත් දෙමාපියෝ මේ පහත් කර සලකනෝනේ කැපවීම නොකරයි කියනෝ නෙමෙයි අර එකමුතුකම කියන එක ගොඩක් මට දැක ගන්න ලැබුණා. ඉතින් මං හිතුවේ දරුවනුත් හොඳ අධ්‍යාපනයක් ලැබලා ඉදිරියට යාවි කියලා. ඉතින් අපි වගේ කුඩා පාසල් වලට හැම වෙලෙම කුඩම්මගේ සැලකිලි තමයි තියෙන්නේ. කලාප කාර්යාලයේ ඇත්තටම කලාප කාර්යාලයේ නෙවෙයි කියන්න ඕන අපේ හිටපු අධ්‍යාපන ඇමති රාසපුත්‍ර මැතිතුමා. එතුමා තමයි තීරණය කරේ එක පාසලක එක දරුවෙක් හිටියත් ගුරුවරයෙක් ලබා දෙන්න. එයාගේ සංකල්පය නිසා තමයි අපිට හැම පන්තියකටම ගුරුවරයෙක් ලැබුණේ. ඒ දවස්වල මම බොහොම දුෂ්කර කාලයක් මේක වින්දා. පන්ති 3කට එක ගුරුවරයා හිටියේ. ඒ කියන්නේ පන්ති 5ටම ගුරුවරු දෙන්නයි හිටියේ. ඉතින් ඒ රාසපුත්‍ර මැතිතුමන්ගේ සංකල්පය නිසා අපිට ගුරුවරු ලබා ගන්න හැකි වුණා. ඉතින් ඒ වගේම අපිට ගුරුවරු ස්ථානමාරු ලබා ගියාම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට මම කිව්වම කොහෙන් හරි මන් දන්නේ මට පෙර වාසනාවක් තිබුණා ගුරුවරු ටිකක් ලබා ගන්න. ඉතින් ඒක නිසා මට හැම වෙලෙම මගේ මඟ පෙන්වීම යටතේ ගුරුවරු ශක්තිමත් වුණා. ඇත්තටම දැන් ස්ථානමාරුන් ගිය අපේ සඳා මිස් ඒ වගේම කවුමදී මිස් වගේ තවත් අය ස්ථානමාරු ලබා ගියා. ඒ ගුරුවරුත් මේ විද්‍යාලයට සෑහෙන කැපවීමක් කරා. ඉතින් ඇත්තටම මට සතුටුයි මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඒ වගේම කාල වේලා බොහෝ ඉක්ම ගිය නිසා මම ශිෂ්‍යත්ව සමත් දරුවන්ට ඊටාම අගය කරනවා. මොකද මට තවත් කාරණා මතක් වුණා මේ දෙමාපියෝගේ දරුවන් ගැන හොයලා බලන්න. මේ පාසලේ එක දරුවෙක් හිටියා අපේ ගුරුවරුන්ට මට සහ ගුරුවරුන්ට අවනත නොවු දරුවෙක් හිටියා. ඉතින් මම අවවාද දුන්නම ගුරුවරු අවවාද දුන්නම මට බැනලා මේක දෙවනත් කරලා අස්වීම සාතික අරන් ගියා. මං කිව්වේ දෙමාපියන්ට ඔයාලා ওই දරුවෙක් පැත්ත ගන්න එක සම්පූර්ණ වැරදි. ඔයාලා වැරදි ආකල්පයක් ඇති කරගෙන තියෙන්නේ අපි නෙමෙයි වැරද්ද. ওই දෙමාපියෝ තමයි වැරද්ද කරන්නේ. නමුත් අද ඒක ප්‍රතිඵල ලැබලා තියෙනවා. මොකද ඒ දරුවෝ වෙනත් පාසල් වලට ගිහිල්ලා ඊයේ පෙරේද මම බස් එකේ යනකොට බස් එකේ ගියා මං හිතන්නේ 11 වෙනි විභාග කරත් දන්නෙත් නෑ. වොන්ඩේ හොඳටම පාට කරලා තනි කර රස්තිය අඩුකාරයි. අපි පෙන්නු උපදෙස් අපි දුන්න අවවාද පිළිගත්තනම් ඒ දරුවෝ හොඳ මාර්ගයට යනවා. මං හිතන්නේ මේවට දෙමාපියන් දන්නවා ඇති. හැම වෙලෙම අපි ගුරුවරු දෙන විදුහල්පතිතුමන්ලා තුමියල් දෙන උපදෙස් පිළි අරගන්න. දෙමාපියන් දෙන උපදෙස් පිළි අරගන්න. ඉතින් ඇත්තටම සතුටුයි ළමයි 12ක් ගිහිල්ලා කඩේම 4 දෙනෙක් සමත් වෙලා තියෙනවා. ළමයි 11 දෙනෙක් ලකුණු 70ට වැඩි අරන් තියෙනවා. ඉතින් ඓතිහාසික වார்த்தාවක් ඇත්තටම මට සතුටුයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙනම් ඔබ දෙනාට ද්විතීක අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පූර්ණ සුදුසුකම් තියෙනවා. නව අධ්‍යාපන සංස්කරණයක් යටතේ ඔබට අධ්‍යාපනය ලබන්න තියෙනවා. ඉතින් ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රටේ යහපත් පුරවැසියන් වශයෙන් කටයුතු කරන්න කියලා සිටින් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. අද දීනියන්ට එච්චේ අමෝද්‍යා නිර්මාණ දීනියන්ට මම ඊටම ගෞරවයෙන් යුතුවතා කරනවා මේ ත්‍යාග ලබා ගන්නා ලෙස. ඒ වගේම ආරාධනා කරන ඊටම ගෞරවයෙන් යුතුව මේ ශිෂ්‍යත්ව විභාගයෙන් 140ක
ලකුණු 140ක් ලබා ගනිමින් මේ විද්‍යාලයට ආරම්භයක් ලබා දුන්නු ඒ පුතණුවන්ට WM සිතූ සතුමිට පුතණුවන්ට තම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ත්‍යාග ලබා ගැනීමේ කාර්යය සඳහා. ත්‍යාග විධානයේ සමග සහ සම්බන්ධ වෙනු එබ විදුහල්පතිතුමාට ස්තුතිවන්ත වෙන ගමන්ම මේ දරුදරියන් වෙනුවෙන් මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්න සුළු මොහොතකට ආරාධනා කරනවා. තෑබර දෙමාපියනි සිසු දරුදරියනි සියලු දෙනාගෙන් මතකට අවසරයි. මට මුලින්ම ස්තුතිවන්ත වෙන්න හිතෙනවා මේ ශිෂ්‍යත්වයේ සමත් දෙමව්පියන්ගේ දරුවන්ට. මොකද මේ වගේ උත්සවයක් කරන්න අවස්ථාව ලැබලා දුන්නේ ඒ දෙමව්පියෝ තමයි 5 වසර හිටපු. මම දන්න දෙයක් තමයි එක දෙක පන්ති වල උගන්වලා ඒ ගුරුවරයා මහන්සි වෙලා අකුරක් උගන්වලා වචනයක් කියන්න සූදානම් වෙනකොට 3-4 උගන්වලා ඒ ළමයට වාක්‍යයක් කියන්න සූදානම් වෙන ලියන්න සූදානම් කරනකොට දෙමව්පියන්ට හිතෙනවා දැන් තමයි කාලේ මේ ළමයි වෙන ඉස්කෝලේකට අස් කරගන්න. එහෙම අස් කරගෙන යනවා වෙනත් ඉස්කෝලේකට. එහෙම ගියා නම් මේ පාසලේ අද මේ වගේ උත්සවයක් කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ ඒ දෙමව්පියන්ට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා කියලා. මේ 50ට අඩු පාසල් වල බොහෝ වෙලාවට කලාප කාර්යාලයේ අවධානය අඩුයි. ඒකේ ඉන්න ගුරුවරු තමයි සියල්ලම කරන්න ඕන. උගන්වන්න ඕන, ඉස්කෝලේ උත්සවයක් තියුණා නම් සංග්‍රහ කටයුතු කරන්න ඕන, දෙමාපියොත් සහයෝගය දෙනු තමයි. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තුල මේ වගේ පාසලක අකුරස්සා කලාපයේ වැලියුේෂන් රිපෝට් එකේ 30යි ප්‍රතිඵලය. සමස්ත ප්‍රතිඵලයේ දායකත්වයට 30ක් එකතු කරලා තියෙනවා. මට මතක හැටියට එහෙම තමයි කිව්වේ. කලාප කාර්යාලයේ සමස්ත ප්‍රතිඵලය වැඩි කරන්න ලොකු ප්‍රතිඵලයක් දායක වෙලා තියෙනවා. ඒ නිසා ඒ දෙමව්පියන්ට මම මුලින්ම ස්තුතිවන්ත වෙන මේ දරුවෝ 5 වසරේ මෙහි රඳවා තබා ගැනීම පිළිබඳව. ඊළඟට අනිත් දේ තමයි මේ කලා ඉස්කෝලේ මේ ගුරුවරුන්ගේ හැකියාව. සමහර දෙමව්පියෝ වෙන පාසල් වල ගිහිල්ලා තමාගේ ගමේ පාසල අව탁සේරු කරලා එහි පාසල් පිළිබඳව කතා කරනවා. නමුත් එහෙම නෙමෙයි මේ පාසලේ 5 වසර හිටපු දෙමව්පියෝ තමන්ගේ ළමයා මේකට දාලා ළමයා ගුරුවරුන්ට බාර දීලා නිදහස් වුණේ නැහැ. ඒ ළමයි පිළිබඳව සොයා බලලා ගුරුවරු දෙමව්පියෝ එකතු වෙලා ඒ සමස්ත ප්‍රතිඵලය ලබා ගන්න සෑහෙන මහන්සි ගත්තා. මම කතාවකදී කියන හැම පාසලකදීම කියන දෙයක් තමයි මේ දරුවන් දෙමාපියන් ගුරුවරුන් අතර තියෙන සම්බන්ධය. ඕක මම දකින්නේ අර බත් පුට්ටියක් දැන් නම් ඉතින් ලිග්ගල් නැහැ ගෙවල් වල දැන් තියෙන ගෑස් ලිප්. ඒක නිසා බත් මුට්ටි අරේ මේ ඉදෙන්නේ බාධාවක් වෙන්නේ නැහැ. නමුත් මම උපමා කරනවා දෙමව්පියෝ ගුරුවරු ළමයි ඔය තුන හරියට හිටියේ නැත්තම් පාසලක අපිට ඉදිරි ගමනක් යන්න බෑ. ඒ නිසා මං හිතන්නේ මේ පාසලේ දෙමව්පියෝ සෑහෙන උනන්දුවකින් කටයුතු කරනවා දැන්. ඒකට හේතුව තමයි අර කිව්වා වගේ ඉඳුරු දුදුන් මහත්තයා දාලා ගියපු අඩිතාලම රාමනායක මහත්මිය ඊටාම ශක්තිමත්ව මේ බැම්ම ගොඩනගාගෙන යනවා. මට පේන්නේ ඒ විදියක්. ඒ නිසා මීළඟට හිතන්න එපා අපේ දරුවෝ ශිෂ්‍යත්වයේ සමත් වුණා දැන් ඉවරයි හරි
එහෙම නෙවෙයි තව තියෙන ඉදිරියට අභියෝගයක්. ඒ දරුවන්ට හොඳ පාසලකට දාන්න ඕන, පාරේ යනකොට හොයන්න ඕන, නගරේ මොනවද කරන්න කියලා බලන්න ඕන, බස් එකේ යනවද එනවද සෑහෙන දෙයක් වගකීමක් තියෙනවා. ඒ නිසා ඒ සමත් වෙච්ච කඩයිම සමත් වෙච්ච දරුවන්ට මෙන්ම කඩයිම සමත් නොවු ලකුණු 70ක්ම වූ ඒ දරුවන්ටත් හොඳ පාසලක් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමින් ඒ සමත් වූ දරුවන්ගෙත් අනිත් සියලුම දරුවන්ගේ මේ පාසලේ ඉදිරි ගමන් කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව සමාප්ත කරනවා. සියලු දෙනාට ස්තුතියි. ඉතින් මං ඉස්සෙල්ලම මම හිතන්නේ මේ පාසලට පැමිණි තුන්වන අවස්ථාව මේ ශිෂ්‍යත්ව ප්‍රණාම උල්ලක් සඳහා
ඉතින් ඒක නිසා මේ අවස්ථාවට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ඉස්සෙල්ලා මම විදුහල්පතිතුමියට ඇතුළු අනිකුත් ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන්ට මාගේ ස්තුතිය පුද කරනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ආදරණීය අම්මේ තාත්තේ, මට හරි සතුටුයි මේ වගේ පුංචි ඉස්කෝලේකින් මේ වගේ විශාල ප්‍රතිඵලයක්. මේක ඇත්තටම අසාමාන්‍ය ප්‍රතිඵලයක් කිව්වොත් හොඳයි. මම කැමති එහෙම කියන්න. හැබැයි මම ඊට ඉස්සෙල්ලා මම මේ ඉස්සෙල්ලා කියපු කතා සියල්ලම අහන් හිටියා. ඒකෙදි ඉන්දිරිදුනු සර් කියපු කතාවක් මට මතක් වුණා. මට හරියට මතක නැහැ කිව්වේ කවුද කියලා. මට මතක ඉන්දිරිදුනු සර් දාප් ෆවුන්ඩේෂන් එකේ එහෙම නැත්තම් මම හිතන්නේ විදුහල්පතිතුමියද කොහොමද කිව්වේ සර් දාප් ෆවුන්ඩේෂන් එකේ අපේ විදුහල්පතිතුමිය වහලා ගැහුවා කියලා. හරියට හරි කතාව. මොකද මම මේ පාසලේ ඔය ඒත් මට මතක හැටියට නිසන් සලාමිස්ම තමයි ඉස්සෙල්ලම මේකේ ඒ කියන්නේ මම ආරාධිත අමුත් එක්ක හැටියට ආපු වෙලාවේ ඒ පහවසර දරුවා එක්කෙනෙක් හෝ දෙන්නෙක් පාසල් තියුණා. ඒ වෙලාවේ ඉරිස්ස ඒ දවස්වල මම කතා කරලා දැනගත්තා අපේ ඉන්ද්‍රදුනු සර් කොච්චර මේ වටේ ගිහිල්ලා ඉස්කෝලවල මේ ගෙවල් වලට ගිහිල්ලා කතා කරලා පොත් බෑග් දීලා ළමයි එක වසරට බඳව ගන්න සෑහෙන්න වෙහසක් ගත්තා. ඉතින් ඊට පස්සේ මේ ඉස්කෝලේ වැඩි දියුණු වුණා. ඊට පස්සේ වැඩි දියුණු වුණාන් පස්සේ තමයි අපේ විදුහල්පතිතුමිය ආවේ. මෙහෙම දෙයක් තියෙනවා. කොච්චර පාසලක් වැඩි දියුණු වුණත් ඒකේ පැවැත්ම රඳා පවතින විදුහල්පතිතුමියගේ විදුහල්පතිතුමාගෙන්. ඒක නිසා ඒ ඉහළට ගෙනේම ඒ මට්ටමෙන්ම තියාගන්න එතුමිය දරපු මේ උත්සාහය මම ඉතාමත් මගේ කොට සලකනවා. මම දැන් ලස්සන ස්ටේජ් එකක් ගහලා මේක හරි අභිමානයක්. දරුවෙකුට හරි අභිමානයක් මේ වගේ වේදිකාවකට ඇවිල්ලා ත්‍යාගයක්, සහතිකයක්, පදක්කමක් ගන්නවා කියලා කියන්නේ හරි අභිමානයක්. ඒ අභිමානය ඉහළ අයුරින් මෙතුමිය ඉෂ්ට කරලා තියෙනවා. ඒකට මම හිතන්නේ එතුමියට බොහොම පිං මේ වගේ අදහස් පහළ වෙනවට මේ ළමයි වෙනුවෙන්. ඒ වගේම කියන්න ඕන අර ඉන්ද්‍රදුනු සර් මගෙත් එක්ක කතා කර ඉන්නකොට කිව්වා මට මිස්ගේ නම මතක නැහැ විල කතා කරපු ප්‍රදීප මිස් මට මතක හැටියට හරියට මතක නැහැ නම එක වසරේදී ගන්නව. ඉතින් හරි ෂෝක් මිස් කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ අර අත්විවරම මම එතනදිත් කියනවා අත්විවරම. එක වසරේ අත්විවරම හොඳට දාපු නිසා තමයි අද මේ දරුවෝ මෙතන ඉන්නේ. මොනවත් බැරි මම මේ වචනේ කිව්වට දෙමව්පිය හිතවනා වෙන්න බා. හරියට එක වසරට අහුවෙන්නේ මැටි පිටක් වගේ. දැන් උපමට්ටම් කරලා ගත්ත ලස්සන ප්‍රතිමූර්තියක්. මේ ප්‍රතිමූර්තිය උපමට්ටම් කිරීමේදී සෑහෙන්න අමාරුයි. අර මැටි පිඩ උපමට්ටම් කරන්න පටන් ගන්නෙ එක වසරේ. ඉතින් ඒ එක වසරේදී උපමට්ටම් කරලා නිසන් සලාමිස්ට බාර දීලා අනිත් ගුරුවරුන්ගේ ගුරු මහත්මියන්ගේ කැපවීම මත හවස පන්ති කරනවා කියන එක සෙල්ලන්නේ නැහැ. පැය භාගයක් වැඩි කරනවා කියන එකත් සෙල්ලන්නේ නැහැ. දරුවොත් එක්ක ඉන්න අපි තමයි දන්නේ තව කොච්චර වෙලාවක් මෙහෙම වැඩි වෙනකොට ඒ තියෙන පීඩනය කොහොමද කියලා අපි දන්නේ. සජීවී වස්තු එක්ක වැඩ කරන අපි දන්නේ. පැය භාගයක් වෙන්න පුළුවන්, පැයක් වෙන්න පුළුවන්. ඉස්කෝලේ වැඩිපුර කරනවා කියන එක ලේසි නෑ. මොකද ළමයා එකමාර වෙනකොට ගෙදර යන්න බලාගෙන ඉන්නේ. ඒ ළමයාගේ මනස හැදිලා තියෙන්නේ එහෙමයි. ඒ ළමයා ආපහු හවස තියාගන්නවා කියලා කියන්නේ ඊටා විශිෂ්ට දෙයක්. සමහර වෙලාවට උදේ පාන්දරත් එනවා ඇති. එහෙම ඇවිල්ලා තමයි මේ ළමයි ටික මේ මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. බොහොම පිං මං ස්තුතියි කියන්නේ. බොහොම පිං මිස්. හැමෝටම එක වසරේ ඉඳලා 5 වසර දක්වා ඒ විශිෂ්ට කැපවීම කරපු ඒ ගුරු මහත්මීන්ට මෙනවියනුත් ඉන්නවත් දන්නේ නැහැ. මගෙත් එක තරහ වෙයිද දන්නේ නැහැ. ගුරු මහත්මීන්ට මගේම මෙනවියන් ඉන්නවා නම් උන්ට බොහොම පිං මේ කැපවීම කරලා මේ පුංචි පැටවු ටික මේ මට්ටමට ගෙනාවට. මගේ පුතේ
මම ඔයාලට විනාඩියක දෙයක් කියන්නම්. මේ පුංචි ඉස්කෝලේ ඔයගොල්ලෝ හැදිලා මතක තියාගන්න ඔයාලට රටේ ලොකුම තැනට යන්න පුළුවන් බව පෙන්නන හොඳම උදාහරණයක් මේ වෙනකොට අපේ රටේ තියෙනවා. ඒක නිසා මගේ පැටියෝ ඔයාලටත් පුළුවන්. මම මේ කතා කරේ මම දේශපාලනය කියයිද දන්නෙත් නැහැ. නමුත් මම මේ පුංචි ඉස්කෝලේකට ඇවිල්ලා කතා කරන්නේ පුංචි ඉස්කෝලේ හිටපු පුංචි වැඩෙක් මේ වෙනකොට රටේ පළවෙනි පුරවැසියා වෙලා තියෙනවා. ඉතින් දේශපාලනය ඕන පක්ෂයක් වෙච්චාව ඒක මට අදාළම නැහැ. හැබැයි පොඩි එකාටත් ලොකු තැනකට යන්න පුළුවන් කියලා තමයි එකෙන් කියන්නේ. ඉගෙන ගත්තොත් කැපවීම කරොත් අරමුණක් ඇතුව ක්‍රියා කරොත් මතක තියාගන්න අරමුණක් ඇතුව ක්‍රියා කරොත් ඔබටත් ඒ ගමනේ යන්න පුළුවන්. ඒක නිසා අරමුණක් ඇතුව ක්‍රියා කරන්න. හැබැයි මේ ආදරණීය දෙමව්පියන්ගෙනුත් පුංචි ඉල්ලීමක් කරන් තියෙනවා අපේ ප්‍රාථමික අධ්‍යක්ෂකතුමිය ප්‍රකාශ කළ යම්කිසි දෙයක්. දැන් පටන් ගන්නේ ද්විතීයික අවධිය. මේ අවධියේදී අර ප්‍රාථමික කාලේදී දරුවෝ ගැන හොයපු හැවිල්ල හොයන්න නැති බව මං හොඳටම දන්නවා. මොකද මං 6 වසරේ ඉඳලා 11 වසරට උගන්වන ගුරුවරයෙක් නිසා එහෙම හොයන්න නැති බව දන්නවා. ඇත්තටම අම්මලා තාත්තලා දරුවන්ට බයයි. සමහර අම්මලා තාත්තලා මං හැමෝම කියන්නේ දරුවන්ට බයයි කටයුතු කරනවා. දරුවෝ මොනවද ඉල්ලන්නේ? ඉල්ලන ඕනම දෙයක් දෙනවා. ඊයේ වෙච්ච එක සිදුවීමක් කියන්න. මම පන්ති උගන්වනකොට පාසලේ නම් නෙමෙයි එක පංගේ පෞද්ගලික පන්ති එක මම උගන්වන අවස්ථාවේ එක දියණියක් බිම්බලන් ඉන්නවා පන්ති පිටිපස්සේ පෙළිවෙල. මම මේ වචන ටිකෙන් ඇහුවා වචන ටික කිව්වට කමක් නැහැ. මම ඇහුවා මොකක්ද ඔබ කරන්නේ ෆෝන් එකක් ඔබනවද? ටක් ගාලා මේ පැත්ත බලාගෙන hina වෙලා හිටියා. බොබ දක්ෂ ශිෂ්‍යත්වයේ ලකුණු 188ක් ගත්ත දියණියක්. තොර ගාල්ලේ තියෙන හොඳම ජාතික පාසලට යන්න. එතකොට මේ ඒ ගිහිල්ලා මම බලනකොට නෑ සර් මේ බිමට අත හේදුවයි කිව්වා. එහා පැත්තේ වාඩි වෙලා හිටපු දියණියට මං කිව්වා පොඩ්ඩක් එහාට යන්න කියලා. මං දැක්ක පොඩ්ඩක් ගවුම පොඩ්ඩක් මේ වෙලා තියෙනවා. මං කිව්වා පොඩ්ඩක් එහාට යන්න කියලා. ගියා මොකුත් නෑ. මං කිව්වා නැගිටින්න කියලා බලනකොට තියෙනවා යට ෆෝන් එකක් පස්සේ යට. ඊට පස්සේ මම ෆෝන් එක ගත්තා. උන්ටම ඉගෙන ගන්න පුළුවන් අනිත් දියණියගේ ලකුණු ශිෂ්‍යත්ව මං දෙමව්පියෝ ගෙන්නුවෙන් පස්සේ ශිෂ්‍යත්ව ලකුණු දරගත්තේ. එයාට 182යි. ඊට පස්සේ එයා යන්නේ ඊට පොඩ්ඩක් පල්ලෙහ ඉස්කෝලේක පොඩ්ඩක් පල්ලෙහ 188 ගත්තාම යන්න බැරි නම් ඊළඟට 182 ගත්තාම යන්න පුළුවන් පාසලට තමයි එයා යන්නේ. ඊට පස්සේ මේ දෙමව්පියෝ දෙන්නම ගෙන්නුවෙන් පස්සේ අයිති අර පස්සෙයට ෆෝන් එක තියන් හිටපෙක් කෙනාගේ තමයි ෆෝන් එක අනිත් එක්කෙනා තමයි මැසේජ් කරේ. පස්සේ මම අර ෆෝන් එකේ අයිතිකාර කෙනාගේ අම්මට කියලා මං කිව්වා ෆෝන් එකේ ලොක් එක අරින්න කියලා. අම්මා දන්නේ නැහැ ෆෝන් එකේ ලොක් එක අරින්න. ෆෝන් එකේ ලොක් එකවත් අම්මා දන්නේ නැතුව ෆෝන් එක අරන් දීලා තියෙනවා කාටද දරුවට. දරුවා ඒ ෆෝන් එක පන්ති ගෙනල්ලා යාළුවොත් එක්ක chat කරනවා. ඉතින් මොනවද කරන්න කියලා හිතා ගන්න පුළුවන් මං එතනින් එහා කියන්න ඕනේ නැහැ. ඒතකොට ෆෝන් එකක් කිව්වා ෆෝන් එකක් අරන් දෙන්න මේ වයසට 10 වසර වෙද්දි 11 වසර වෙද්දි 13 අන්තිම වෙලා විශ්වවිද්‍යාලේ යන දවසක ෆෝන් එකක් අරන් දෙන්න. ගෑන් ළමයෙකුට නම් කිසිසේත්ම ෆෝන් පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. ෆෝන් දෙන්න එපා, අරන් දෙන්න එපා. ඇය යන අවස්ථා ඇය යන පන්ති යනකොට ඉස්කෝලේ යනකොට යන විදියවල් හොයන්න. මේ ළඟදී දවසක එක අම්මා කෙනෙක් එනවා මූණත් බෙරි කරගෙන. ඒ අම්මා ඇවිල්ලිවල මගෙන් අහනවා සර් මෙන්න මේ අහවල් දවසේ අපේ දරුවෝ ඇවිල්ලාද කියලා හොයාගන්න පුළුවන්ද? CCTV චෙක් කරන්න පුළුවන්ද? මං කිව්වා දරුවගේ නම කියන්න කියලා. අස්සල් ලේඛනයක් තියෙනවා. අස්සල් ලේඛනේ බලනකොට දරුවෝ ඇවිල්ලා මං කිව්වා අම්මට ඕන නම් CCTV චෙක් කරන්න පුළුවන් එදා දවසේ චෙක් කරලා බලන්න. සර් මෙහෙම ප්‍රශ්නයක්. මගේ දරුවා මම අහවල් තැනින් බස් එකට නග්ගවනකම් මං හිටියා. ඒ ඇවිල්ලිවල්ලා මෙන්න මෙතනින් ඇවිල්ලා මෙතනදි බැහැලා කාර් එක නැගලා තියෙනවා මගේ දරුවා. සේරේ පවුල ගැන අපි දන්නවා. ඒ පවුල එච්චර හොඳ පවුලක් නෙමෙයි. මේ ළමයි එතනින් පස්සේ කොහේ ගියාද කියලා මට බලා ගන්න ඕන.
මම 3 ඉඳලා 8 දක්වා පන්ති යන පැය 5ක්. එතකොට මේ පැය 5 ඇතුලේ දරුවා කොහේ හරි ගිහිල්ලා තියුණා නම් වෙලාවට දරුවෝ පන්තියට ඇවිල්ලා. එතන ඉඳලා කාර් එකේ පන්තියට ඇවිල්ලා. දැන් බලන්න ඒ අම්මට කියලා තියෙන්නේ දැන් ගමේ හැමෝම දන්නවා ඒක. ගමේ හැමෝම දන්නවා මෙහෙම ගිහිල්ලා කියලා. එතකොට අපි දරුවෝ තනි කරන්න එපා. විශේෂයෙන්ම ගෑන් ළමයි වරදින්න පුළුවන්. ඉතා සුළු මොහොතකදී වරදින්න පුළුවන්. මං ඊයේත් මගේ දරුවට කිව්වා මගේ දරුවා 6 වසරේ. එයා යන විද්‍යාලයට මං කිව්වා පුතේ ඔයා නිකමට හරි ඔයාට නිකමට හරි කවුරු හරි මොනවා හරි ගෙනත් දුන්නොත් මෙන්න මේක කාපම් පුතේ මේක කාපම් මචං කියලා හරි ටොපියක් වෙන්න පුළුවන්. ඔබ දන්නවද මේ මුද්දරේ සයිස් ස්ටිකර් එකක් තියෙනවා මේ දවස්වල. ස්ටිකර් එක පොඩි ස්ටිකර් එකක් චූටි කෑල්ලයි දිවේ තියා ගන්න ඕන. මත් වෙනවා. රුපියල් 40000ක් වෙනවා ස්ටිකර් එක. චූටි කෑල්ලයි ඕන. නිකබඩ හරි ඔබේ දරුවට දුන්නොත්. විද්‍යානුකූලව මම මේ කියන්නේ එතනින් එහා ස්‍රාවය වෙනවා. මුලින් හෝමෝන් එකක්. ඒ හෝමෝන් එක අපි සතුටු හිතන වෙලාවෙදි ස්‍රාවය වෙන හෝමෝන් එකක්. ඒක අපිට ඉතා දැඩි සතුටක් ඇති වෙනවා. අර චූටි දේ ගත්තන් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඒ දේ හොයාගෙන යනවා. ඒක ඇබ්බැහි වීමක්. ඒක නිසා මත්ද්‍රව්‍ය රකුසා බලන් ඉන්නවා ඔබේ දරුවා දැහැගන්න. ඒ වගේම කාම රකුසා බලන් ඉන්න ඔබේ දියණිය දැහැගන්න. ඒක නිසා දයාබර අම්මි තාත්තේ ඔබේ දරුවා සුරක්ෂිත කරගන්න පුළුවන් තරම් අවධානය ඔවුන්ට දෙන්න. ඔවුන් දීලා ඔවුන් දිතික අවධියේදී මීටත් වඩා බලාගෙන ඔවුන්ව ආරක්ෂා කරගන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නේ කියලා කියමින් මගේ වචන සල්පයෙන් මේ අවසන් කරනවා. ඔබට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඊටම ගෞරවයෙන් යුතු ආරාධනා කරන ලකුණු 133ක් ලබා ගනිමින් මේ කඩේමට සඳහා සටනක් ලබා දුන්නා පුතුණුවන්ට KM මනුජමින් සද පුතුණුවන්ට ඒ වගේම ආරාධනා කර සිටිනවා ලකුණු 128ක් ලබා ගනිමින් KL තෙෂාරා සදෙවි පියනියන්ට ආරාධනා කර සිටිනවා ත්‍යාග ලබා ගැනීමේ කාර්ය සඳහා මීළඟට ආරාධනා කරනවා ලකුණු 100ක් ලබා ගැනීමෙන් මේ කඩේම සමග ආරාධනා කරනවා මීළඟට මේ ආරාධනා කර සිටිනවා ලකුණු 95ක් ලබා ගැනීමෙන් මේ කඩේම සඳහා එකතු වුණු KL අනුජ් ආකර්ෂ පුදුමවට අපි ආරාධනා කරනවා ත්‍යාග ලබා ගැනීමේ කාර්ය සඳහා මීළඟට PJR චලුනි ශෙහාරා දිනයට ආරාධනා කරනවා ත්‍යාග ලබා ගැනීම සඳහා මහින්ද මහතාගේ සුරතින් බොහොමත් ස්තුතිවන්ත වෙනවා ත්‍යාග ප්‍රදානයේ සමග එකතු වුණු මහින්ද මහතාට මේ විද්‍යාව ලබා දෙන සහයෝගයට ශක්තියට අපි ස්තුතිවන්ත වෙනවා. අපි ආරාධහංස කාංචන අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා ත්‍යාග ලබා ගැනීමේ කාර්ය සඳහා. ඊළඟට අපි ආරාධනා කරනවා විනුදී දිනුෂා දිනයට අපි ආරාධනා කරනවා ත්‍යාග ලබා ගන්නට ඉතාම ගෞරවයෙන්. බොහොමත් ස්තුතිවන්ත වෙනවා ත්‍යාග ප්‍රදානයේ සමග එකතු වුණු රොනල් මැතිතුමන්ට ඉතාම ගෞරවයෙන් යුතුව විද්‍යාලයේ ආචාර්ය මඩුල්ල හා විදුහල්පතිතුමි වෙනුවෙන් බොහොමත්ම ස්තුති මතුමිට පුතුණුවන්ට වේදිකාවට එන්න කියලා. ඊළඟට ත්‍යාග ලබා ගැනීම සඳහා KM මනුජ් මින්සල පුතුණුවන්ට අපි ආරාධනා කරනවා. ඊළඟට ත්‍යාග ලබා ගැනීමේ කාර්ය සඳහා KL තෙෂාරා සදෙවි දිනයට ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා. බොහොමත් ස්තුතිවන්ත වෙනවා ත්‍යාග ප්‍රදාන සමග එකතු වුණු නිසංසලා ගුරු
මහත්මියට ඉතාම ගෞරවයෙන් යුතුව අපි ස්තුතිවන්ත වෙනගාම රසිකාම ගුරු මහත්මියට අපි වේදිකාවට ආරාධනා කරනවා මේ ඊළඟ ත්‍යාග ලබා ගැනීමේ කාර්ය සඳහා. ත්‍යාග ලබා ගැනීම සඳහා අපි ආරාධනා කරනවා WA රනුකි ශිහාරා අපි ආරාධනා කරනවා ත්‍යාග ලබා ගැනීමේ කාර්ය සඳහා. ඒ වගේම PJR චලුනි ශිහාරාට අපි වේදිකාවට ආරාධනා කරනවා ඉක්මනින් ත්‍යාග ලබා ගැනීමේ කාර්ය සඳහා. ඊළඟට ත්‍යාග ලබා ගැනීමේ කාර්ය සඳහා විනුදී දිනුෂා දිනියන්ට අපි ආරාධනා කරන වේදිකාවට එන්න කියලා. බොහොමත් ස්තුතිවන්ත වෙනවා රසිකා ගුරු මහත්මියට. මට ඇතේ කියලා හිතෙනවා. තව කතා කරන් ගියොත් මට කතා කරගන්න බෑ.
ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි මගේ කතාව අසරි. ආදරය සෙනෙහස අපේ හිත හොඳකම එක. මේලකට ආරාධනා කරනවා අපිටත් අභිමානයක් මං ඉගෙනගත්තු පාසලෙන් ඉගෙනුම ලැබපු ආදරණීය දැන් ඒ දවස්වල සහෝදරියක් දැන් ගුරු මව් කෙනෙක් ගෞරවයෙන් ආරාධනා කරනවා නිසංසලා ගුරු මහත්මියට වේදිකාවට මේ ත්‍යාග ලබා ගැනීමට. Estudiante. අපි හැමතිස්සෙම පැල කරන්න ඕන. අපි හැමතිස්සෙම ජීවිතයෙන් ඉස්සරහට යන්න ඕන. පොතපත බදාගෙන නෙවෙයි. ගුණ යහපත්කම් පිරුණු අධ්‍යාපනයේ සන්නද්ධ වෙච්ච ඒ අරමුණත් එක්ක අපි ජීවිතේ ලස්සනට පාට කරනකොට මමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා දෙමාපියන්ට අද දිනේදී මේ ගුරුවරු මේ අයුරින් කළ ගුණ සැලකීම් පිළිබඳව. ඒ වගේම මම හිතුවේ පහවස් වලට තෑගි දීලා මේ උත්සවේ අවසන් කරයි කියලා. මුළු ඉස්කෝලේටම තෑගි දෙන්න සැලසුම් කළා දෙමාපියෝ. ඒ වගේම ආරාධනා කරනවා මේ පාසලේ සියලුම ගුරු මවුන්ට වේදිකාවට එන්න කියලා. ත්‍යාග නොගත් ගුරු මහත්මියන්ට ඉතාම ආදරෙන් වේදිකාවට එන්න කියලා ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ත්‍යාගගත්තු සියල්ලටම ආපහු වේදිකාවට එන්න කියලා ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. මයිත විදුහල්පතිතුමිය ඇතුළු සියලුම ගුරුවරුන්ට වේදිකාවට එන්න කියලා අපි ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. තව ත්‍යාග තියෙනවා අදිනේදී මතක සටහන් විදියට රැගෙන යන්නට. මම හරි සතුටු දවසක අවසාන නිමේෂයේ ගෙවෙද්දී මම පොඩි ඉල්ලීමක් කරනවා. මොකද අද උදේ ඉඳන්ම විදුහල්පතිතුමිය මෙතන ඉඳන් කතා කරා දරුවෝ ගැන. තව කවුරු හරි ගුරු මහත්මියෙක් ඉන්නව නම් අද දවස මේ දරුවෝ ගැන වචනයක් කියන්න ඉතාම ගෞරවයෙන් ඒ පොඩි වෙලාවත් වෙන් කරන් සූදානම්. ඉතාම කෙටියෙන් අද දවස ගැන ඒ වගේම මේ දරුවන් ගැනත් වචනයක් ওই විදිහටම ගලපලා යන්න කියලා. විදුහල්පතිතුමිය ඇතුළු පැමිණ සිටින ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි. දයාබර දෙමව්පියනි, දූ දරුවනි, සියලු දෙනාගෙන්ම අවසරයි. මම කතා කරන්න ආපු දේ කතා කරගන්න වෙන්නේ නැහැ. මොකද මගේ කතාව අහන්න මෙතන කවුරුත් නැහැ. මෙතන මගේ කතාව අහන්න
ඒ කතාව අහන්න සුදුසුම අය මේ වෙනකොට ආසන වලින් ගිහිල්ලා. මම හිතනවා මගේ කතාව ඔබ දන්නවා. විදුහල්පතිතුමිය ඇතුළු මගේ සහෝදර ආචාර්ය මණ්ඩලය මගේ කතාව දන්නවා. ඔබ දන්නවා. ඒ නිසා මගේ කතාව අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මට හරි කනගාටුයි. පුංචි පාසලක් අපිට තිබුණු සැලකිල්ල ගැන මෙතෙන්දී ඇත්තටම හරිම කනගාටුවක් දැනුණා. අපි ලොකු විශ්වාසයක් තිබුණා අපි වෙනුවෙන් පැමිණෙයි ප්‍රධානියෝ කියලා. නමුත් හරි කනගාටුයි. ලොකු ස්ටේජ් එකක් ගහලා ලොකු බලාපොරොත්තුවකින් මගේ සහෝදරයෙක් තමයි නිවේදක මහත්තයා. හරිම ලස්සනට වැඩේ කරා. හැබැයි මගුල් ගෙදර මනමාලයයි මනමාලි නෑ වගේ. කමක් නෑ මගේ ආදරණීය දරුවෝ 4 දෙනෙක් ශිෂ්‍යත්වය පාස් වුණා. ඒ වගේම හොඳ ලකුණු මට්ටමකට ආවා. මට ඒ ඇති මගේ සහෝදර ආචාර්ය මණ්ඩලයට ගොඩාක් ස්තුතියි. ඒ වගේම විදුහල්පතිතුමියට ස්තුතිවන්ත වෙනවා. මොකද මාව හරි නිදහසේ තිබ්බා. ඇත්තෙන්ම ඒක කියන්න ඕනේ මොකද අපිට හරියට සැසියෙනවා. සැරින් සැරේට මම කිසිම සැසියකට යවුවේ නැහැ. මාව නිදහස් කරා. ඒ නිසා එතුමියට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේක අවුරුදු 5ක ප්‍රතිඵලයක්. මම කැමති නැහැ මම මේක තනියෙන් බදා ගන්න. මම අවුරුදු 3ක් වෙහෙසුණා. හැබැයි එක දෙක හරියට ඉගෙනුව නිසායි මං හිතන්නේ මට මේ වගේ ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන් වුණේ. මං හිතනවා මාත් එක්ක ඔබ හැමෝම එකඟ ඇති මේ මගේ කතාවට. ඒ නිසා ඒ වගේමයි විශේෂයෙන් මතක් කරන්න ඕන ආදරණීය දෙමව්පියන් ලොකු හැවණැල්ලක් වුණා. මොකද අමතර පන්ති කරනකොට මං හිතන්නේ අන්තිම වෙද්දි මට කරන්න පේපර් තිබුණේ නැහැ. හැම පේපර් එකක්ම අරගෙන ඉවරයි. ඒ වගේම තනිදුගේ අම්මා මතක් කරන්න ඕනි විශේෂයෙන්ම එයා තමයි කෝල් කරලා මට කියන්නේ ටීචර් පේපර් 2යි දැන් තියෙන්නේ ඊළඟට ගන්නෙ මොකද්ද? එයා තමයි මට කෝල් කරලා අහන්නේ. ඊට පස්සේ 4 වටේට කෝල් කරලා පේපර් ටික වෙලාවට දෙනවා. අම්මලා හැමෝටම ස්තුතියි. මං හිතන්නේ මේක පාඩමක් කරගන්න ඊළඟට එන්න ඉන්න 5 ශ්‍රේණියේ දරුවන් සහ දෙමාපියන්. මොකද ගුරුවරයා 100%ක් කැපවීම කරත් වැඩක් නැහැ ඔබේ කැපවීම නැත්නම්. ඒ නිසා මගේ කතාව මං හිතන්නේ දික් වුණොත් ඒක නීරස වෙයි. ඒ නිසා මම නිහතමානීව ආඩම්බර වෙනවා. මම ඉස්සෙල්ලාම අවුරුදු 6ක් ප්‍රතිඵලයක් නැතුව තිබුණු පාසලකට ඉස්සෙල්ලාම ප්‍රතිඵලයක් ගේන්න මට පුළුවන් වුණා. මේ මගේ දෙවැනි අවස්ථාව. දරුවෝ 4 දෙනෙක් පාස් කරා කියන නිහතමානී ආඩම්බරකම මට තියෙනවා. ඒ වෙනුවෙන් වචනකින් හරි උදව් කරපු මගේ ආදරණීය ගුරු මණ්ඩලයට ගොඩාක් ස්තුතියි. මම නැවත කියනවා 1 වසර 2 වසර හරියට හදලා දුන්නා. ඒක නිසා මම මේ වැඩේ කරා. හවස පන්ති කරපු හැම ගුරුවරයෙකුටම ගොඩක් ස්තුතියි. ඔබ හැමෝටම ගොඩක් ස්තුතියි. අපි හැමදාම මෙහෙ ඉන්නේ නැහැ. නමුත් ඉස්කෝලේ තියෙන්න ඕන ආදරණීය දෙමව්පියනි පාසල අපි රැක ගන්න ඕනි. ඒ නිසා ඊළඟට එන හැමෝටම මම ගෞරවයෙන් ආරාධනා කරනවා. පාසල ගැන හිතලා වැඩ කරමු. ගමේ පාසල රැක ගනිමු. සියලු දෙනාටම ස්තුතියි. මණ්ඩලයේ ගුරු බවතුනි ආදරණීය සේවක දෙපළගෙන්ද ආදරණීය දුවා දරුවන් සියලු දෙනාගෙන්ද පැමිණ සිටින දෙමාපියන් සියලු දෙනාගෙන්ද අවසරයි. අද දින ඉතාමත් අලංකාර උත්සවයක නිමාව මේ විදියට සනිටුහන් කරන්නයි මගේ සූදානම. මුලින්ම මේ වේදිකාව මේ උත්සවය ලස්සන කරන්නට හොඳ නිවේදකයෙක් මේ අවස්ථාවට මට ලබා ගන්න පුළුවන් වුණා. මගේම ආදරණීය පුතණුවෙක්, මගේම අධ්‍යාපනය ලැබපු දරුවෙක්, අද තාත්තා කෙනෙක්, කුඩා බබෙක් ඉන්න තාත්තා කෙනෙක්, බොහොම දක්ෂයෙක්. අපේ ක්‍රීඩා උත්සවය නිවේදන කටයුතු කරන නිසා මම දුරකථන ඇමතුමක් දුන්නා. අපේ ගුරුවරු කාර්ය බහුලයි. මොකද ටික දෙනයි අපිට ඉන්නේ, සියලුම දෙනා වැඩ කටයුතු වල යෙදිලා ඉන්න නිසා මම දුරකථන ඇමතුමක් දුන්නා රෝහණ පුතේ මට මේ වැඩේ කරලා දෙන්න කියලා. ඊටාම ලස්සනට මේ වැඩය කරා. ඒ නිසා මට ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේම උත්සවය සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයට ආරාධනා කළා. ඒ ආරාධනාව පිළි අරගෙන මෙම අවස්ථාවට පැමිණි ප්‍රාථමික අධ්‍යක්ෂකතුමියට විද්‍යාලය වෙනුවෙන් ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අපව ආගමික කටයුතු සඳහා යොමු කරන්න උදව් කළ ගල්වල කනිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පති සාමීන් වහන්සේට මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා. ඒ වගේම මාගේ ආරාධනා පිළි අරගෙන මේ අවස්ථාවට පැමිණි මේ විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා ඉදිරිදුණු මෙයා, ඒ වගේම සිරිපැර කුම්බා මහාවිද්‍යාලයේ විද්‍යාචාර්ය බුද්ධි එදිරිසිංහ මැතිතුමා,
ඒ වගේම පැනෑටියන සද්ධා විශ්වවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා, ඒ වගේම මේ ප්‍රදේශයේ මම ආරාධනා කර කිහිප පොලක් හිටියා. විශේෂයෙන් තේ ශක්ති සමිතියේ ගරු සභාපතිතුමා, රොනල් මහතා, මහින්ද මහතා, ඒ වගේම අප කාර්ය මණ්ඩලයේ සේවය කර චන්දිමා මහත්මිය, ඒ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට විශේෂම දෙයක් කියන්න තියෙනවා. මොකද මට මේ උත්සවය මේ ආකාරයෙන් කරගන්න ශක්තිය උනේ මගේ ආචාර මණ්ඩලයේ සහයෝගය නිසා. විශේෂයෙන්ම මම ඒක සඳහන් කළ යුතුයි. ඊයේ දවසේ උදේ 6යි කාලට මේ විද්‍යාලයට ආපු මම 7 වෙනකොට මෙතනින් බැහැරව ගියත් මම පුදුම දුකකින් ගියේ මගේ ආචාර මණ්ඩලයේ ගුරු බවතුන් 3 දෙනෙක් මේ වේදිකාවේ. නමුත් මම මේනක මහත්තයාට මේ අවස්ථාව බාර දීලා මම ගෙදර ගියත් විනාඩි 10න් 10ට මම කෝල් කරලා හෙව්වා. මොකද ආචාර මණ්ඩලයේ හිටියට එතුමිය 3 දෙනාම කාන්තාවෝ. මම හොයන්න ඕන ආයතන ප්‍රධානිය විදියට. නමුත් මම මෙතනින් ඒ වෙලාවේ යන්න කැමති වුණේ නැහැ. නමුත් මං උදේ ආපු නිසා මට මෙතනින් යන්න ඕන නිසා බැහැරව ගියා මම 7ට. හැබැයි මම රසික මිස්ටත් අපේ සෙව්වන්දි මිස්ටත් නිසංසලා මිස්ටත් කෝල් කරලත් බැලුවා ගෙදර ගියාද කියලා. නේ මිස් අපි මේ වැඩේ ඉවර කරලා යන්නේ. අන්නේ යෝධ ශක්තියයි මට තිබුණේ මේ උත්සවය සාර්ථක කරගන්න. විශේෂයෙන්ම මම කියන්න ඕනේ අන්තිම මොහොත වෙනතුරු මට පහ ශ්‍රේණියේ දරුවෙකුගේ අම්මා තාත්තා මෙතන රැඳී සිටියා. ඇත්තටම මට ඒක ලොකු ශක්තියක් වුණා. මොකද ඒ දෙන්න අර ගුරුවරු දාලා ගියේ නෑ. මම දුරකථනයෙන් ඒක දැනගත්තා. ඒ නිසා මම මේ අවස්ථාවේ නොකියම බෑ මට. මම විශේෂයෙන්ම පහ ශ්‍රේණියේ තනිදු ශිෂ්‍යයාගේ මවට සහ පියාට විශේෂ ස්තුතියක් පුද කරනවා. මොකද මට මේ වේදිකාව ලැබුණේ හරිස් මහත්මයාගෙන් පරිත්‍යාගයක් විදියට. මගේ විශේෂයෙන් මගේ මහත්තයා තමයි මට ඒ උදව්ව කළා දුන්නේ. මට මගේ මේ රාජකාරී ජීවිතේ හේවණල්ලක් වගේ ඉන්නවා. ඒ නිසා මට ඒ උදව්ව කළා දුන්නේ. මට වඩා ඒ සම්බන්ධතාව තියෙන නිසා විශේෂයෙන් ඒ ස්තුතිය මම කරනවා. ඒ වගේම මට පෝෂාක්ති සමිතිය තුලින් විශාල උදව්වක් කරා. ආදරණීය දූපතුන්ට ත්‍යාග ප්‍රදානය අවස්ථාව ලබා දුන්නා. ඒවා ලබා දුන්න මට ඊයේ හවස ගෙනල්ලා සභාපතිතුමා. ඒ වගේම මට කොඩි කඩු ටික ලබා දීලා, ඒ ටෙන්ට් එක ලබා දීලා, පුටු 50ක් ලබා දුන්නා මේ අවස්ථාව සාර්ථක කරගන්න. ඒ නිසා ඇත්තටම මම ඒ තේ ශක්ති සමිතියේ ගරු සභාපතිතුමා මේ අවස්ථාවට අද සම්බන්ධ වුණා. සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම විශේෂ ස්තුතියක් පුද කර සිටිනවා. ඒ වගේම මට මේ අවස්ථාවේ පරගොඩ ගුණරත්න විද්‍යාලය අමතක කළ නොහැක. පාසල් වලින් ආදරණීය දූපතුන්ට මේ කෝට් එකක් බේසර එකක් අපිට ගන්න බෑ. සමහර පාසල් වල දෙන්න කැමති නැහැ. නමුත් එතන ඉන්න විදුහල්පතිතුමිය මා පෞද්ගලිකව දන්න කෙනෙක්. කලින් වගේ දූගේ විද්‍යාලේ හිටිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය. ඒ නිසා මට දුරකථනයෙන් කිව්වා ඔබ ඇවිත් ඕන ප්‍රමාණයක් අරගෙන යන්න. ඒ නිසා ඇත්තටම මම මේ විද්‍යාලයේ විදුහල්පති තුමියට ස්තුතිවන්ත වෙනවා. මට මේ පාස් වෙච්ච දරුවෝ 4 දෙනා ලස්සනට අද මේ බෑන්ඩ් එකෙන් ගේන්න පුළුවන් වුණා. ඒකල උදව්ව නිසා. ඒ වගේම විශේෂයෙන් මේ සියලු නැටුම් පුහුණු කිරීම කටයුතු රසිකා ගුරු මහත්මිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා එකතු වෙලා නිසංසලා ගුරු මහත්මිය ඇතුළු සූර්යවාදක කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් කටයුතු කළේ නිසංසලා ගුරු මහත්මිය. මේගොල්ලෝගේ යෝධ ශක්තිය තුල තමයි මට අද මේ උත්සවය සාර්ථකව කරගන්න පුළුවන් උනේ. මගේ මඟ පෙන්වීම තිබුණා. මම පවරපු වැඩේ හරියට කරා. රෑ 10 වුණත් මේ වැඩේ ඉවර කළා මෙතනින් යනවයි කියන වචනේ මට මාර යෝධ ශක්තියක් වුණා. ඒ නිසා ආදරණීය ගුරු බවතුන් විශේෂයෙන් යාලට මම ස්තුති කරනවා. නැවතත් 1 2 පන්තියේ මඟ පෙන්වීම කර ඉදිරිවල සර් කිව්වා වගේ සර් අඩිතාලම දාලා ගියා. මා ඒ දේ අමතක කරන්නේ මේ මම කිව්වා වගේම සංසලාමිස් කිව්වා වගේම වසර 5 ප්‍රතිඵල මේ භුක්ති විඳේ 1 2 කර රසිකමිස් 3 4 5 කර නිසංසලාමිස් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ වරින් වර හිටපු ඉංග්‍රීසි ගුරු බවතුන් සෙව්වන්දි මහත්මිය, රසාංගි මහත්මිය, සුරංගි මහත්මිය මීට කලින් හිටපු විදුහල්පතිතුමියත් මෙහෙවරක් කරා. අපි ඒ නිසා සියලු දෙනා මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. සියලු දෙනාටම ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ත්‍යාග ලබා දුන් අකුරැස්ස මහජන බැංකුවේ කළමනාකාරතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට මෙඩල් සහ ත්‍යාග ලබා දුන්න අයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පදක්කම් ලබා දීමේ කටයුත්ත සිදු කර අද මේ උත්සවයට පැමිණ දේශනයකුත් කර ගිය
මාර කණන්කි සිරිපැර කුඹා ජාතික පාසලේ විද්‍යාචාර්ය අප හිතවත් බුද්ධි එදිරිසිංහ මැතිතුමාටත් මාගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ඔබව පිළිගන්න ලස්සන මල් බුකි සකසලා දුන්නේ මගේ ආදරණීය ශිෂ්‍යයෙක්. 2012 අවුරුද්දේ මගේ අධ්‍යාපනය 3 ශ්‍රේණියෙන් ලැබපු දරුවෙක් තමයි ඔබ අතට ওই ලස්සන නිර්මාණය කරලා දුන්නේ. ඒ දරුවටත් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ කළ උදව්වට. ඒ වගේම ත්‍යාග ලබා දීමෙන් මට අප දහනායක ගොසරි උපුල් මහතා උදව් කරා. එතුමාටත් ස්තුතියි. ඒ වගේම පහ ශ්‍රේණියේ සියලුම දෙමාපියන්ට සංග්‍රහ කටයුතු වල දායකත්වය ලබා දුන් ආදරණීය සියලුම දෙමාපියන්ටත් ශබ්ද විකාශනයන්ට වල දායකත්වයත් පහ ශ්‍රේණියේ ආදරණීය දෙමාපියන් සියලු දෙනාට ස්තුතියි. ඒ වගේම හතර ශ්‍රේණියේ දෙමාපියන් මහා මෙහෙවරක් කළා. එයාලගේ දරුවන් සමත් වුණා වගේ තමයි වැඩ කරේ. අවස් වෙනකලුත් මෙතන හිටියා. මොනවද මැඩම් කරන්න ඕන කියලා අර බොහොම කැපවීමෙන් මේ ස්ටේජ් එක ගේනකොට මම දුරකථන ඇමතුමක් දුන්නා. මට එක වෙනකොට මෙතන ඉන්න ඕන තාත්තලා කීප දෙනෙක්. හැබැයි ඒ මගේ වචනෙට ගරු කරා. ඒ නිසා විශේෂයෙන් මගේ හතර ශ්‍රේණියේ දෙමව්පියන් කීප දෙනාටත් ස්තුතිවන්ත වෙනවා කළ මෙහෙවර පිළිබඳව. ඊළඟට මට මෙතනදී දෙමාපියන්ගෙන් පීග්ගේ අම්මා මතක් කළ යුතුම වෙනවා. සියලු සැරසිලි කටයුතු වලට ආචාර්ය මණ්ඩලයට විශේෂයෙන් සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේ මේ සැරසිලි ඒ වගේම පොල් තෙල් පහන සකස් කිරීමේ කටයුතු අප ආචාර්ය මණ්ඩලයේ දේවිකා ගුරු මහත්මිය තමයි ඒක අලංකාර කළ සකස් කිරීමේ කටයුත්ත බාරගත්තේ. එතුමියගේ සාමි පුරුෂයාත් ඇවිල්ලා උදෑසන මම දැක්කා උදව් කරනවා ප්‍රවාහනය කර දුන්නා. ඒ පිළිබඳවත් ඒ දෙපළට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා විද්‍යාලය වෙනුවෙන්. ඒ වගේම ක්‍රීඩා පිටිය මේ තත්ත්වයේ අපේ උත්සවය පවත්වන්න උනේ පහ ශ්‍රේණියේ චලුනිගේ තාත්තා දවසක් පුරාවටම මේ තනකොළ කපලා දීමේ කටයුත්ත සිදු කරා. එතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ සඳහා අවශ්‍ය දේවල් ලබා දුන්නෙත් අපේ තක්ෂිලා මහත්මිය පිනිත්ගේ අම්මා තෙල් ටික මැෂින් එක එතුමියටත් බෙහෙවින්ම ස්තුතියි ඒ කළ උදව්වට. ඒ වගේම පාසලේ සියලුම දෙමව්පියෝ මේකට දායකත්වය දැක්වුවා. ගොඩක් කැප වෙලා වැඩ කරපු පිරිසක් හිටියා. මේ ආදරණීය ගුරු භවතුන්ට ඊයේ හවස ලොකු දුකක් වේදනාවක් ඇති වුණා. හැබැයි එයාලා මාත් එක්ක කිව්වා අපි මේ වැඩේ කොහොම හරි කරමු. ඔබ මට විශාල යෝධ ශක්තියක් වුණා මේ අවස්ථාවේදී. එතනදී පැහැදිලිව කැපී පෙනුණු චරිත ටිකක් දෙමව්පියන් දැක්කා. මම නම් සඳහන් කරන්නේ නැහැ. ආචාර්ය මණ්ඩලයේ වැඩ කරා බොහෝ කැපවීමෙන් වැඩ කරා ඉතා කැපවීමෙන් වැඩ කරපු පිරිස ඔබ දුටුවා. අර නිසංසලා මිස් කිව්වා වගේ අර මේකේ කතන්දරේ අහන්න කවුරුවත් නැහැ. එතුමියගේ ඒ කතන්දරේ මමත් දන්නෝ ගුරුවරුත් දන්නෝ දෙමව්පියොත් දන්නෝ. හැබැයි ඒ දේ ආරාධිත අමුත්තන්ගේ කතා තුල අපට සතුටු වෙන්න පුළුවන් වදන් ටිකක් කිව්වා. ඒ නිසා ඔබ බොහොම දක්ෂ ආචාර්ය මණ්ඩලයක්. සමහර වෙලාවට ඔබේ පළමු පත්වීම මේ පාසල ඔබට තව දීර්ඝ කාලයක් සේවය කරන්න තියෙනවා මට වඩා. ඒ නිසා මම හිතනවා ඔබගේ ওই හැකියාවන් තවත් වර්ධනය කරගෙන ඒ යන පාසල් වලටත් ඒ අවස්ථාව උදා කර දෙන්න. ඒ වගේම ආදරණීය අනිත් දෙමාපියන්ට ආචාර්ය මණ්ඩලයේ මේ ආදරණීය දුවදරුවන් හොඳ පාඩමක් ඉගෙනුවා නේද? මොකද්ද පහ ශ්‍රේණියේ දරුවෝ හොඳ ප්‍රතිඵලයක් දුන්නා. හතර ශ්‍රේණියේ දරුවෝ ඒක ප්‍රයෝජනයට අරගෙන ඊට වඩා හොඳ ප්‍රතිඵලයක් මේ පාසල තුලින් ලබා ගන්න ඕන. ඔබටයි පුළුවන් මේ පාසල ඉදිරියට ගෙනියන්න. ඒ නිසා ඔබයි මහන්සි වෙලා වැඩ කරන්න ඕන. හැබැයි සමහර දෙමව්පියෝ ඉන්නවා මම ඒකත් කියන්න ඕන. මෙහෙම උත්සවයක් තියෙනවද කියලාත් දන්නේ නැතුව ඇති. එහෙන්වත් දැක්කේ නැති දෙමව්පියෝ ඉන්නෝ. ප්‍රාථමික පාසලක් නිසා කිව යුතුම වෙනවා එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලුම දෙනාට සම්බන්ධ වෙන්න කිව්වා. ඒ නිසා පැමිණි සියලු දෙනාට ස්තුතියි. ඒ වගේම උදව් උපකාර කර සියලුම දෙනාට ස්තුතියි. නම් වශයෙන් කියන්න බැරි වුණා නම් මරණාධාර සමිතිය මේ ටෙන්ට් එක අපේ ආදරණීය දූ පුතුන්ට පරිත්‍යාග කරෙයි හදිසියේ හවස. එහි දායකත්වයෙන් කටයුතු කරේ මම ප්‍රවාහන පහසුකම් සැලසුවේ නෑ ඉදිරියේ මුදල් දෙනවා. හැබැයි ඒ සියල්ල කළා ගෙනල්ලා මේක ගැහුවා. ඒත් මම ස්තුති කළ යුත්තේ තරිඳුගේ අම්මටයි තාත්තටයි. මොකද මේක නොතිබුණා නම්
මට අතන ආරාධිත අමුත්ත තියාගෙන දරුවේ අවුවේ තමයි තියන්න වෙන්නේ. ඒ ගැන මං වෙනුවෙන් හිතුවට තරුණුගේ අම්මට නැවත ස්තුතියි. මම කිව්ව ප්‍රවාහනේ එතෙන්ට යන මුදල මම දෙන්නම් ගේන්න ගෙනල්ලා ගැහුවා. හැබැයි ඒ ටෙන්ට් එක ගෙනල්ලා ගහනකොට හිටියේ ඒ දෙන්න විතරයි. කොහොමද දෙන්නෙකුට මේක ගහන්න පුළුවන්ද? බෑ. නමුත් මගේ සාම්පුරුෂයාත් පැය එකමාරක් විතර ඒකට උදව් කරා. ඇත්තටම මේ අවස්ථාවට අද ආවේ නැහැ විශේෂ වැඩ කටයුත්තක් තියෙන නිසා මම ඇත්තටම එතුමාටත් ස්තුතිවන්තයෙන් වෙන්න ඕනේ අදාළ නොවන කාර්යයන් කළාට. මොකද එතුමාට අවශ්‍ය නැහැ මේ දේවල් කරන්න. ඒ නිසා එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද ඉදිරියට මහත්තයා මගෙන් ඇහුවත් එක්ක මොකෝ මිස් මහත්තයා නැත්තේ කියලා මම අද විශේෂ වැඩ නිසා ආවේ නැහැ කියලා. එහෙනම් විශේෂයෙන්ම නැවතත් මම මගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයට තමයි ස්තුතිය කරන්නේ මේක සාර්ථක කරගන්න. දෙමව්පිය සහයෝගය ලැබුණා. නමුත් ඔවුන් තමයි මේකේ ප්‍රමුඛත්වය ගැන කටයුතු කළේ. ඒ නිසා නැවතත් ආචාර්ය මණ්ඩලයට ඒ වගේම මගේ ආදරණීය සේවක මණ්ඩලයේ දෙපළ චන්දිමා මෙතනින් ගියාත් වගේම මට ආදරණීය හොඳ සේවක මණ්ඩලයේ දෙපළක් ආවා. මට යෝධ ශක්තියක් මගේ මේනක මහත්මයා ඒ වගේම අපේ සුගන්ධිකා මහත්මිය ඒ දෙන්නගේ කාර්ය තුල අපි මේ පාසල ඇදගෙන යන අපේ ගුරුවරු කියනවා පුදුම කැපකිරීමකින් ඒ දෙන්න වැඩ කරනවා. ඒ නිසා මම විශේෂයෙන්ම අගය කරනවා එයාලත් අපිට මේ කටයුත්ත සාර්ථක කරගෙන යන්න කරපු උදව්වට. එහෙනම් ඔබේ පාසල ගැන ඔබ සතුටින් කතා කරන්න. මකුළුවල හේන විද්‍යාලයේ දරුවෝ මෙහෙමයි, ගුරුවරු මෙහෙමයි නේද? තැන තැන විවේචනය කරනවට වඩා පාසල ඉදිරියට ඇවිත් තියෙනවද නැද්ද? වටපිටාව බැලුවාම ගුරුවරු මොනවා හරි විශේෂ දේවල් ළඟදී කරලා තියෙනවද කියලා ඔබට හිතෙවි. ඒ නිසා මේ ගමම්ම මම ආදරණීය දෙමාපියන් සියලු දෙනාට මතක් කරනවා 2026 වර්ෂයට අප විද්‍යාලයට දරුවන් 12 දෙනෙක් ලබා දීමට ඔබට දායක වෙන්න පුළුවන් නම් වචනකින් හරි ඔබ ජයග්‍රහණය කරලා. මොකද අපේ පාසලේ 50ට එහා ගොඩේ සිටින්නේ දරුවෝ 12ක් එක වසරට ආවොත් පමණයි. නැත්නම් ඔබගේ පාසලත් 50ට අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් බවට පත් වෙලා ඉදිරි කාලේ ඔබ පාසල මොන වගේ තත්ත්වයට ඇද වැටෙයිද කියලා අපිට කියන්න බෑ. දරුවන්ගේ සංඛ්‍යාව අනුව තමයි ඒක තීරණය කරන්නේ. ඒ නිසා ඔබ වචනකින් හෝ දායක වෙන්න ඒ කටයුත්ත සාර්ථක කරගෙන යන්න. එහෙමනම් නැවතත් මේ කටයුත්තට අද දිනේ සියලු කැපකිරීම කරගෙන මේ මොහොත දක්වා හිටපු ආදරණීය දෙමාපියන් සියලු දෙනාට ඒ වගේම මගේ ආදරණීය පහ ශ්‍රේණියේ දරුවන් ගියාට පසු මේ විද්‍යාලයට ලොකු පාඩුවක් අඩුවක් අපට දැනේවි. නිතරම දැවටිලා ඔෆිස් එකට යනවා ගෙදර වගේ. දොඩම් ගෙඩියක් දුන්නත් කපාගෙන බෙදාගෙන කනවා. ආදරණීය විභාගයේ සමත් පුතණුවන් තිදෙනාට දියණියටත් මම ඊටමත් සුභාසිංසනය කරනවා ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යන්න. ඒ වගේ මෙතන පසුපෙළ හිටපු දරුවන් 8 දෙනා ඔබ අරයට වඩා ඉදිරියට යන්න යෝධ ශක්තියක් ඇති කරගන්න ඔබ අපි අමතක කරේ නැහැ. ඒ නිසා ආදරණීය දූ පුතුනි ඔබට බැරි නෑ. ඔබත් ඔබේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න උත්සාහ ගන්න ප්‍රාර්ථනා කරන ගමන් අද උත්සවයේ ස්තුති කතාව නම් කිව් නොකිව් සියලුම දෙනාට මට සුළු උදව්වක් කරා නම් ඒ දේ නැවතත් මම ස්තුති පුද කරමින් මම නිහඬ වෙනවා. Aku
තාලෙ අතට වෙලා ස්ථානෙ තාලා මගේ ආලෙ නැවිදුංගි දුංගියා අනිත්තේ තාලෙ අතට වෙලා ස්ථානෙ තාලා මගේ ආලෙ නැවිදුංගි දුංගියා ඌටි සුකිරියා සුන්දර කුකිදි කිරියා ඌටි සුකිරියා ලව් එක කුකිදි කිරියා ඌටි සුකිරියා සුන්දර කුකිදි කිරියා රංකද ඌටි සුකිරියා ලව් එක කුකිදි කිරියා Jai